සුබ දවසක් වේවා යාළුවනේ. ඇත්තටම මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ අලුතෙන් ඒ කියන්නේ අපිට ලොකු සපෝට් එකක් ගන්න පුළුවන් AI ටෙක්නොලොජි එක ගැන. ඔයාලා ගොඩාක් කට්ටිය AI ගැන දන්නවත් ඇති. සමහර විට නොදන්නවා වෙන්නත් පුළුවන්. ඇත්තටම මම මෑතක ඉඳන් මගේ ට්‍රේඩින් වලට හොඳම සහකාරුවෙක් විදිහට පාවිච්චි කරනවා ChatGPT. ඉතින් මේ මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ කොහොමද ChatGPT හරහා අපිට ට්‍රේඩින් වලට ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටිස් වල කරුණු හොයාගන්න, ඒ වගේම මේ අපේ මේ කොයින් වල පාත් එක මොන වගේද කියලා අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් ChatGPT වලින් විශේෂයෙන්ම. ඉතින් බලමු මේ කොහොමද ChatGPT වලින් අපි ට්‍රේඩින් ඇඩ්වයිස් ගන්න කියලා. ඇත්තටම හොඳ ඇඩ්වයිසර් කෙනෙක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඔයාලා දන්නවා AI කියන්නේ දැන් ලෝකේ ඉස්සරහට සෑහෙන්න දියුණු වෙමින් පවතින ටෙක්නොලොජි එකක්. ඉතින් ඒකෙදි අපිට සෑහෙන නිර්වද්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. මොකද මේ අපි කාගෙන් හරි තොරතුරු ගන්න වෙලාවල් වල අපිට යම් යම් අගහැරීම් වෙන්න පුළුවන්. ඉතින් අපි ChatGPT වලින් මොනවා හරි අහලා ඒකෙන් අපි ඩිසිෂන් එකක් ගන්නවා කියන්නේ එතෙන්දී අපිට ලොකු නිර්වද්‍ය තොරතුරු ගන්න පුළුවන්. මොකද එයාට වර්ධින්න තියෙන සම්භාවිතය ගොඩක් අඩු නිසා. ඉතින් මම මේ දවස්වල මගේ ෆියුචර් ප්ලෑන් එකේ ඇත්තට මේ ලොකු මේ දවස්වල මගේ ලොකු පෝර්ට්ෆෝලියෝ එකක් නැහැ. මම පහුගිය දවස්වල ඩොලර්ස් ටිකක් විත්ඩ්‍රෝ කරා. නමුත් මම කොහොම වුණත් මේ ෆියුචර් වල ට්‍රේඩ් කරද්දී ලොකු කැපිටල් එකක් දාලා ලොකු රිස්ක් එකක් ගන්නෙ නෑ ඇත්තටම. ඉතින් මම හැම වෙලේම උත්සාහ කරන්නේ පොඩි පොසිෂන් එකක්, ස්මෝල් පොසිෂන් එකක් සාමාන්‍යයෙන් ඩොලර් 3ක 5ක විතර වගේ ස්ටාර්ට් කරනවා ඒ ගානින්. මොකද ඊට පස්සේ අපිට පුළුවන් ඒ කොයින් එක ගන්න මූවමන්ට්ස් හරහා අපේ ට්‍රේඩ් එක බිල්ඩ් අප් කරගන්න. ඉතින් මම හැමදාම කියනා වගේ අපි ෆියුචර් කරත් ස්පොට් කරත් අපි අනිවාර්යෙන් ලැඩර් සිස්ටම් එකකට යන්නම ඕනේ. ඉතින් ඒක එහෙම ගන්නවා කියන්නේ අපිට තියෙන රිස්ක් එක ගොඩක් අඩුයි. ඉතින් අපි ගාව තියෙන සම්පූර්ණ කැපිටල් එක දාලා මේ මුලින්ම ට්‍රේඩ් එකක් කරගත්තට පස්සේ අපිට ඒක ඇවරේජ් කරනවා නම් අපිට ලොකු මුදලක් යට කරන්න වෙනවා. ඉතින් මේ එහෙම නැතුව පොඩි ගානකින් අපි ට්‍රේඩ් එකක් පටන් අරගෙන ඊට පස්සේ පුළුවන් අපිට ඒ ට්‍රේඩ් එක බිල්ඩ් අප් කරගෙන යන්න. ඉතින් ඔයාලට දැනට මේ පේනවා ඇති මම EOS එකේ ප්‍රොෆිට් බුක් කරලා තියෙන්නේ. නමුත් දැන් මගේ ට්‍රේඩ් දෙකක් රන් වෙනවා. ඊට පස්සේ මම මේ කොයින් එක දැන් මේ පල්ලෙහාට ආපු වෙලේ ඉහලින් ඔයාලට මම ආරම්භ පෙන්නන්න. උඩින් ප්‍රොෆිට් බුක් කරලා ඔයාලට පේනවා ඇති මේ මම මේ කොයින් එක උඩට ගිය වෙලාවේ ප්‍රොෆිට් එක බුක් කරා. මේ ඔයාලට මේ අපේ පෙන්නන්නේ මම ප්‍රොෆිට් ගත්තු තැන්. ඊට පස්සේ මේ පල්ලෙහාට ආපු වෙලේ මම මේ හරියේදී බොටම් එකක් කියලා හිතලා පොඩි ඇවරේජ් එකක් ගත්තා මගේ ට්‍රේඩ් එකට ආයෙත්. ඉතින් මේ අතර මේ ට්‍රේඩ් එකේ මම හොඳ ප්‍රොෆිට් එකක් බුක් කරගත්තා. මේකට ගොඩාක් මම ඇඩ්වයිස් ගත්තේ ChatGPT හරහා. මොකද එයාගෙන් ඇහුවාම මේකේ අපිට මේ සපෝට් ලෙවල්, රෙසිස්ටන්ට් ලෙවල්, ඊට පස්සේ මේකේ ඉන්වෙස්ටර්ලාගේ තියෙන ඇටෙන්ෂන් එක, සමස්ත ක්‍රිප්ටෝ මාකට් එකේ මූවමන්ට්ස් ගැන, නිවුස් ගැන අපිට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මම ඉස්සනවා ඉස්සරහට ඔයාලටත් ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි මේ ට්‍රේඩින් වලදී කියලා. ඉතින් මම ඔයාලට නිකන් එකක් අරන් පෙන්නන්නම් කොහොමද මම ChatGPT වලින් ට්‍රේඩින් ඇඩ්වයිස් ගන්න කියලා. අපිට පේනවා මේ ChatGPT app එක තියෙනවා. මේ app එක අපිට Play Store වලින් download කරගන්නත් පුළුවන්. හැබැයි මෙයාගේ තියෙන එකම අවාසිය තමයි අපි
ප්‍රීමියම් account එක අරගෙන නැති නිසා මෙයාට අපිට දවසකට photos 3ක් වගේ තමයි upload කරලා තොරතුරු ගන්න පුළුවන්. හොඳයි. ඉතින් chat GPT වලින් අපිට වැඩ ගොඩාක් කරගන්න පුළුවන්. ඕගොල්ලෝ මේ වෙනකොටත් දන්නවා ඇති. හැබැයි මම හිතනවා ඕගොල්ලෝ ට්‍රේඩින් වලට chat GPT පාවිච්චි කරලා නැතුව ඇති කියලා. ඉතින් ඇත්තටම ට්‍රේඩින් වලට මමත් සෑහෙන try කරලා ඊට පස්සේ මමම මේකෙන් කියන්නේ අහලා සාමාන්‍යයෙන් දැන් පාත් එකක් හදාගෙන තියෙන්නේ. මෙන්න මේ දේවල් ටික මට මෙයාගෙන් ගන්න පුළුවන්. අරගෙන ඒ දේවල් හරහා මට ට්‍රේඩින් කරන්න පුළුවන් කියන එක මට මම ක්‍රියාත්මක කරලා තමයි මම මේ ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද chat GPT වලින් අපි තොරතුරු ගන්න කියලා. ඉතින් මට දැන් හිතුණා ඉස්සෙල්ලාම ක්‍රිප්ටෝ මාකට් එකේ මේ වෙනකොට කියන්නේ ඉදිරි දිනවල ක්‍රිප්ටෝ මාකට් එකේ දිශානතිය මොන වගේද කියලා අයිඩියා එකක් ගන්න. ඉතින් අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. ඔව් ඉතින් ඔයාලට පේනවා දැන් මම මෙතන ටයිප් කරගත්තා ක්‍රිප්ටෝ මාකට් එකේ ඉදිරි දිනයන් වලදී දිශානතිය මොන වගේ වෙයිද කියලා. ඉතින් මෙතෙන්දී අපිට මෙතන ටයිප් කරගන්නකොට සාමාන්‍යයෙන් අකුරු වල එහෙම ලොකු 100%ක නිර්වද්‍යතාවයක් අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් විදිහට කැමති භාෂාවකින් අපිට මෙතන ටයිප් කරගන්න පුළුවන්. අපි බලමු දැන් මේ මම අහපු දෙයට සාපේක්ෂව මෙයා මොන වගේ තොරතුරු අපිට දෙයිද කියලා. දැන් මම එන්ටර් කරගත්තා. ඔව් දැන් ඔයාලට පේනවා මෙතන එයා අපිට සෑහෙන තොරතුරු ටිකක් හොයලා දීලා තියෙනවා. ඉතින් මුලින්ම එයා කියනවා 2025 මැයි මාසයේදී ක්‍රිප්ටෝ වෙළඳපොලේ දිශාන්තිය වඩාත්ම බොලිෂ් බවක් ලබාගෙන ඇත. බිට්කොයින් BTC වැනි ප්‍රධාන කාසි වල වටිනාකම ඉහළ යමින් ආයෝජක විශ්වාසය සහ ආයතනික සෙවීම් වැඩි වී ඇත. ඉතින් ඒක ඇත්තටම ඇත්ත. දැන් ඔයාලට මාකට් එක ගැන බලනවා නම් මේකත් එක්ක අරගෙන BTC එකේ මූවමන්ට්ස් ගැන බැලුවා නම් අපිට හිතා ගන්න පුළුවන් එතන මේකේ සත්‍යතාවයක් තියෙනවා කියලා. ඊට පස්සේ මෙතන යා කියනවා බිට්කොයින් සහ ඉතීරියම් වර්තමාන තත්ත්වය. බිට්කොයින් වටිනාකම 97000 ඉක්මවා ගොස් තියෙනවා. එතකොට දැන් එතන මෙයා ඒ ගැන අපිට අයිඩියා එකක් දෙනවා. ඊට පස්සේ දැන් මෙතන මේ කියනවා ඉතීරියම් වටිනාකම 1850 වන අතර 2025 දී 4910 දක්වා ඉහළ යාමක් අපේක්ෂා කරයි. ඇත්තටම ඔව් එහෙම වෙන්නත් පුළුවන්. දැන් මෙතෙන්දි මෙහෙමයි. මේක අපිට දීර්ඝකාලීනව මේ තොරතුරු දීර්ඝකාලීනව පාවිච්චි කරන්න අමාරුයි. මොකද මෙයා දැනට තියෙන தත්ත්වය අනුව තමයි අපිට මේ තොරතුරු දීලා තියෙන්නේ. එතකොට අනාගතයේදී සමහර විට මොකක් හරි බෝ එකක් හරි ඊට පස්සේ මොනවා හරි වසංගතයක් හරි මොනවා හරි එහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා ක්‍රයිසිස් එකක් ඇවිල්ලා මොනවා හරි ආවොත් ඒ කියන්නේ එහෙම අන්සර්ටනිටි තත්ත්වයක් යටතේ ඉතින් මාකට් එකක් ඇත්තට වෙනස් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නවා ඉතින් කවදාවත් එහෙම 100%ක් අපිට ලොකු බලාපොරොත්තු තියාගන්න බෑ. මේ එහෙම එකම තොරතුරක් මත අපිට දීර්ඝ කාලයක් තිස්සේ තීරණ ගන්න බෑ කියන එක මාකට් එකක ඉන්න ඔයාලා දන්නවා. ඒතකොට අපි තව පොඩක් පල්ලෙහාට ගිහලා බලමු. එක අංශයන් ඔස්සේ අපිට තොරතුරු ලබා දීලා තියෙනවා. දැන් මෙතන මේගොල්ලෝ නිවුස් ටිකක් ගැන හඳුන්වලා දීලා තියෙනවා. මයික්‍රෝ ස්ට්‍රැටජි සමාගම 5,53,000ක් BTC වයි කරගෙන තියෙනවා. ඒගොල්ලෝ 2025 ඩොලර් බිලියන 15ක වගේ ලාභයක් ඉලක්කයක් සකසාගෙන තියෙනවා කියනවා. ඊට පස්සේ මෙතන ඇත්තට මේගොල්ලෝ මේ නිවුස් ටිකක් ගැන තමයි අපිට දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න තව ටිකක් පල්ලෙහාට ගිහලා බැලුවාම එයා 2025 බිට්කොයින් ගැන අනාවැකි දීලා තියෙනවා. 2025 අවසාන වෙනකොට සාමාන්‍යයෙන් ඩොලර් 1,80,000 සිට 2,10,000 දක්වා වගේ ඉහළ යාමක් අපේක්ෂා කරනවා කියලා තියෙනවා. ඊට පස්සේ ඉතීරියම් වල වටිනාකම ගැන එයා අපිට අයිඩියා එකක් දීලා තියෙනවා. ඊට පස්සේ එතන තවත් පල්ලෙහාට ගියාම මෙතන තියෙනවා අවධානය යොමු කළ යුතු කරුණු. ආර්ථික අස්ථාවරත්වය හා නීතිමය ගැටලු. ඊට පස්සේ වෙළඳපොලේ ස්ථාවරත්වය අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රිප්ටෝ මයිනින් ක්‍රියාකාරකම් නිසා
මේ ක්‍රිප්ටෝ මයිනින් ක්‍රියාකාරකම් නිසා සමාජ පරිසර බලපෑම් ඇතිලා තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ එතනින් පල්ලෙහාට ගියාම මෙයා සාරාංශයක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. 2025 මැයි වන විට ක්‍රිප්ටෝ වෙළඳපොලේ බුලිෂ් තත්ත්වයක් පත් වී ඇත. බිට්කොයින් සහ එතේරියම් ප්‍රධාන කාසියල වටිනාකම් ඉහළ ආයතනික සහ රජයේ සෙවීම වැඩි වී ඇත. නමුත් ආර්ථික සහ නීතිමය අභියෝග නිසා වෙළඳපොලේ ස්ථාවරත්වය අඩු විය හැකි බැවින් ආයෝජනයට අවධානයෙන් ක්‍රියා කිරීම අවශ්‍ය වේ. ඊට පස්සේ දැන් මෙයා නිර්දේශ වගේකුත් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. බිට්කොයින් සහ ඉතේරියම් වැනි ප්‍රධාන කාසි වලට අවධානය යොමු කරන්න කියලා තියෙනවා. ETF අනුමැතින් සහ ආයතනික සෙවීම් පිළිබඳ නිරන්තරව තොරතුරු ලබා ගන්න, වෙළඳපොලේ අස්ථාවරභාවය හා නීතිමය වෙනස්කම් පිළිබඳ අවධානයෙන් සිටින්න, පරිසර හා සමාජ බලපෑම් පිළිබඳ සලකා බලන්න. ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට ගියාම එයා මේ අපිට තව සයිට්ස් වගේක් දීලා තියෙනවා. ඊට මේ මෙතන යටින් පෙන්නන්නේ එයා මේ නිවුස් හොයාගත්තු සෝස් ගැන. ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති ඇත්තටම අපිට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් chat GPT හරහා. මොකද අපි කීයටවත් මේ එක විවිධ සෝසස් හරහා තොරතුරු හොයන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට එක බිට්කොයින් එක අපි නිතර යූස් කරන ප්ලැට්ෆෝම් එකක් හරහා විතරයි අපි තොරතුරු ගන්න. නමුත් මෙතෙන්දී මෙයා සමස්ත ඒ කියන්නේ world wide news sites ඊට පස්සේ ගොඩාක් මූලාශ්‍ර හරහා තමයි අපිට තොරතුරු අරගෙන අපිට ට්‍රේඩින් ඇඩ්වයිස්මන්ට් ඒ කියන්නේ ඇඩ්වයිස් ගන්න පුළුවන් සාරාංශ කරලා අපිට මේ තොරතුරු ලබා දෙන්නේ. ඉතින් මීට අමතරව මම දැන් ෆියුචර් වල ට්‍රේඩින් කරන්නේ ගොඩාක් වෙලාවට ට්‍රේඩින් කරද්දි මෙහෙමයි මගේම ස්ට්‍රැටජි එකක් තියෙනවා. නමුත් ඒ ස්ට්‍රැටජි එක කන්ටිනියු කරගෙන යන්න අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්නවා chat GPT හරහා. එතකොට මම ගොඩාක් බර්ගර් ෆර්ම් එකකින් ඊට පස්සේ කාගෙන් හරි අහලා YouTube channel එකකින් එහෙම ගත්ත ඇඩ්වයිස් වලට වඩා ලොකු නිර්වද්‍යතාවයක් මට පෙන්වුම් කරා මේ chat GPT වලින් ගත්ත තොරතුරු නිසා. ඉතින් අපි මේ ඊගාවට මම ඔයාලත් එක්ක කතා කරන්නම් කොහොමද කොයින් එකක කියන්නේ කොයින් එකක විස්තර ටික අරගෙන අපිට ට්‍රේඩ් එකක් බිල්ඩ් අප් කරගන්න ස්ටාර්ට් එකක් ගන්න ඕනේ මොන වගේ තැනකින්ද කියලා අයිඩියා එකක් ගන්න කොහොමද කියලා මම ඊගාව එකෙන් කතා කරන්නම්. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටපු මේ වෙනකන් ඔයාලා සියලු දෙනාටම ස්තුතියි. අපි හොඳ ස්ට්‍රැටජි එකක් හරහා හොඳ ට්‍රේඩින්ග්ස් ටිකක් ගොඩනගා ගන්න කොහොමද කියලා අපි ඉස්සරහටත් කතා කරමු. I think මේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. යට තියෙන bell button එකත් click කරන්න. මොකද ඊට පස්සේ මම අලුතෙන් මොනවා හරි update එකක් ගෙනාවොත් ඕගොල්ලන්ට ඒක notify වෙනවා. ඒ නිසා ඉතින් ගිහිල්ලා එන්නම් අපි ඊගාවට කොහොමද ට්‍රේඩ් එකක් chat GPT හරහා තොරතුරු අරගෙන build up කරගන්නේ කියලා අපි ඊගාව වීඩියෝ එකෙන් කතා කරමු. ඊයෙන් එන්නම් සුබ දවසක් ඔයාලා හැමෝටම.